ගෙඩි පිටින් කියලා. කොහෙද මම පාක් කරේ? චිල් එකේ ඉන්නවා. Hello everyone, welcome back to my channel. අද මම හිතුවා මගේ ෆ්‍රයිඩේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. දැන් වෙලාව 5:15. මම දැන් තමයි වැඩ ඉවරුනේ. දැන් මම සාමාන්‍යයෙන් ඉවර වෙන්නේ 5ට. ඒ වුණාට කවදාවත් 5ට ඔෆ් වෙන්නේ නැහැ. ඉතින් දැන් වෙලාව 5යි කාලයි. මට ගොඩාක් ලොකු ප්ලෑන්ස් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් හැම ෆ්‍රයිඩේ දවසකම අපි මොන හරි දෙයක් කරනවා. සාමාන්‍යයෙන් නෝමල් දවසකට වඩා මොන හරි දෙයක් කරනවා. ඉතින් මම හිතුවා අද මම ඒ කරන දේවල් ටික ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. ඔයගොල්ලන්ට පේනවද දන්නේ මේ එළිය කළුවර උනාට තාම වෙලාව 5:20යි. යන ගමනුත් පොඩි වැඩ වගේක් තියෙනවා. එහෙනම් ගිහිල්ලා බලමු අපි අද මොනවද කරන්න කියලා. සාමාන්‍යයෙන් ෆ්‍රයිඩේ කියන්නේ මාර චිල් දවසක්. ඒ කියන්නේ ෆ්‍රයිඩේ තමයි මම ආසම දවස. වීකෙන්ඩ් එකටත් වඩා මොකද දවස් දෙකක් නිවාඩුනේ හෙට. ඉතින් ෆ්‍රයිඩේ එකට තමයි කරන ගොඩාක් දේවල් අපි සාමාන්‍යයෙන් කරන්නේ. සාමාන්‍යයෙන් අපි ෆ්‍රයිඩේ එකට මොනවා හරි ස්පෙෂල් දෙයක් කරනවා. එක්ක කෑමක් හදනවා, එක්ක කොහේ හරි යනවා, මොනවා හරි කරනවා. ගිහිල්ලාම බලමු අපි අද මොනවද කරන්නේ කියලා. මොකද ලොකු ප්ලෑන් එකක් නැහැ. කරන දේවල් ටික මම ඔයගලන්ට පෙන්නන්න. එහෙනම් යා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මොනවද ෆ්‍රයිඩේ දවසට කරන්නේ? හවසට මට මේ වීඩියෝ එකට පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මොකද මට ආසයි දැනගන්න ඔයගොල්ලෝ මොනවද කරන්නේ කියලා. එතකොට මටත් ඊළඟ සැරේ ඒවා කරන්න පුළුවන් නේ. මම ආවා තෙල් ගහන්න. තෙල් ඉවරයි. අද මම හිතුවා රෑ කෑමට මාළුවෙක් බේක් කරනවා කියලා. දැන් මම ආවා ඒෂියන් ස්ටෝර් එකකට. මේක තියෙන්නේ අපේ ගෙදර ළඟමයි. මේ ස්ටෝර් එකේ නම ඕෂන්ස්. මේකේ ඒෂියන් ප්‍රොඩක්ට්ස් තමයි ගොඩක්ම තියෙන්නේ. ගොඩක් කියන්නේ ඒෂියන් ප්‍රොඩක්ට්ස් විතරයිද කොහෙද තියෙන්නේ. ජපනීස්, චයිනීස්, කොරියන්, වියට්නාමීස්, තායි අනම්මනම් ඒ ඔක්කොම දේවල් තියෙනවා මම හිතන්නේ. මේක තියෙන අපේ ගෙදර ළඟමයි. ගෙදර ළඟ ඉඳන් 200 meters වගේ. මේකේ අපි මේකෙන් තමයි සීෆුඩ් ෆ්‍රෙෂ් දේවල් ගන්නෙ. මම දැන් මාකට් එකේ ඉස්සරහා ඉන්නේ. ඇතුළට ගිහින් බලමු. ඇතුළට ගිහින් ගමු මාළු ආව. මේ මාරම සීතලයි. ওই কাছ থেকে নিয়ে আসবে যাবে চলো এইখানে থ্যাংক ইউ আপনি যাবা সবাই থেকে করে যাও මේක ලංකාවේ ඉවත් තියෙනවා. මේ ඒෂියන් ප්‍රොඩක්ට්ස් තමයි ගොඩක් තියෙන්නේ. මේ දෙල්
පොස් ගෙඩි පිටින් තියෙනවා. නරක් කරනවද මන් දන්නේ. පොසුත් තියෙනවා. පොස් පොඩි පොස් කෑල්ලක් ගමුනේ. මම හදන්න ගන්න දන්නේ අම්මගෙන් අහගන්න ඕනේ කොහොමද හදන්නේ කියලා. බලන්න ලංකාවේ තියෙන හැමදේම තියෙනවා. මොනවද දන්නවද? මේව නම් මඤ්ඤොක්ක. ලංකාවේ තියෙන ගොඩක් කෑම ටික තියෙනවා. ඉතින් බලන්න. මම්මි දැන් යන්නේ ඔයගලන්ට බඩුවක් පෙන්නන්න. ඔයාලා පැසද සෙරිලක් කන්න. මම නම් මාසේ සෙරිලක් කන්න. මේ මොනවාදනේ මේ අර කැලේ හැදෙන මල් නේද ලංකාවේ? මේ වල මේ ලංකාවේ කැලේ මල්පලයක්ද කොහෙද මට හිතෙන්නේ මොනවද කියන්නේ. දවස්වල මාරම සීතලයි. මේ මං හිතන්නේ ටෙම්පරේචර් එක 5යිද මන්ද 5යි හරි 5යිද කොහෙද මාරම සීතලයි. මම දැන් මාළුත් අරගෙන ලෙමනුත් අරගෙන ගෙදර යන ගම කොහෙද පාක් කරේ කොහෙද මම පාක් කරේ තියෙනවා මොනේ නේ ඔව් අරේ දැන් මම මාළු ගත්තා. දැන් ගෙදර ගිහිල්ලා බේක් කරන්නයි තියෙන්නේ. එහෙනම් අපි ගෙදර ගිහිල්ලා හම්බෙමු. එල කිව්වට මම එන ගමන් ආවා මේ බේකරි එකට. මේක තියෙන්නේ අපේ ගෙදර ළඟමයි. සාමාන්‍යයෙන් මම හවසට මේ ඔෆිස් ගිහිල්ලා එනකොට මොන හරි තේ බොන්න මොන හරි අරගෙන එනවා. මම හිතන්නේ ඒක මේ මට අපේ අම්මගෙන් පුරුදු වෙච්ච දෙයක්. දැන් මම ඉතින්ට ආවට පස්සේ මට දුන්නා මේ මෙන්න මේ සෑම්පල්ස් try කරන්න කියලා. මේ ඒක පම්කින් වලින් හදපු මොන හරි දෙයක්. මම ඒක රාසා වුණේ නැහැ. ඒ නිසා ඒක ගත්තේ නැහැ. මම දැන් නාලා ඇවිල්ලා තේ හදන්න යන්නේ. තේ හදලම මාළුවා බේක් කරමු. ඊට කලින් මගේ පැලවලට වතුර දාන්න ඕනේ. මේ රෝස පැලේ මම ගත්තේ දැන් සති දෙකකට විතර කලින්. දැන් ඒක මැරෙන්නේ මේක හරියන්නේ මම දැන ගිය ඇතුලේ. කීයතුයි හරියන්නේ එකක් නෙමෙයි. ඒ වුණාට ඒක තිබ්බ ඉන්ඩෝ ප්ලාන්ට් එකක් කියලා තිබුණා ඒක ගහලා. මේක ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. මේක නම් හොඳට තියෙනවා.
හරි දැන් අපි ට්‍රේ එක බේක් කරන්න දාන ට්‍රේ එක හදාගමු. මම ඒකට ෆොයිල් එකක් දානවා. ඔයාලත් මං වගේ සින්දු අහගෙනද කෑම හදන්නේ? මාළුවා රෙඩි. දැන් බේක් වෙන්න oven එකට දාමු. මාර මහන්සි. මාළුව බේක් වෙනකල් මං චුට්ටක් ටෙස්ට් කරනවා. එතන සින්දුවකුත් අහගෙන චිල් එකේ ඉන්නවා. එහෙනම් අදට vlog එක එච්චරයි. ඊළඟ vlog එකකින් හම්බෙමු. bye.